වාසනාවන්ත දවසක් මගේ දූල පුතාලට. අද අපි පරිසරය පාඩමක් කරන්න යන්නේ. ඔන්න අපි ගීතයක් මම කියන්නයි යන්නේ. තෙමිලා තෙමිලා වතුරට නැමිලා නැමිලා සුළඟට නාටුව නැමිලා දිය යට නෙළුම පිපිලා ඉහළට. නැවත සැරයක් මම මගේ දරුවන්ට මේ ගීතය කියනවා. තෙමිලා තෙමිලා වතුරට නැමිලා නැමිලා සුළඟට නාටුව නැමිලා දිය යට නෙළුම පිපිලා ඉහළට. මේ ගීතය ඕගොල්ලොත් කියලා හුරුවන්නට පුළුවන්. මේකේ මම පද දෙකක් නැවත ගායනා කරනවා. තෙමිලා තෙමිලා වතුරට නාටුව නැමිලා දිය යට. ඔය පද දෙකේ තියෙනවා පුතේ තෙමෙන්නේ වතුරට, ඊට පස්සේ නැමිලා තියෙන්නේ දිය යට නටුව. නටුව තියෙන්නේ දිය යට නැමිලා තෙමෙනවා වතුරට. එහෙනම් අපි බලමු මේ වතුර දිය ඔය දෙකටම තවත් වචනයක් තියෙනවා ජලය කියලා. එහෙනම් අද අපි ජලය සමග සෙල්ලම් කියන පාඩම ඉගෙන ගනිමු. ඔන්න අපිට පේනවා මොකද්ද පුතේ මේ පින්තූරයේ පේන්නේ? ලස්සන දිය ඇල්ලක්. දිය ඇල්ලේ වතුර ගලාගෙන යනවා. ඕගොල්ලෝ එහෙම ඔය දිය ඇල්ල ළඟ හිටියානම් මන් දන්නවා ඕගොල්ලන් කරන වැඩේ. මොකද්ද? කඩදාසි කැල්ලක් හොයාගෙන අරිනවා බෝට්ටු. අය අම්මලාට ගන්න බෑ වෙන වැඩකට ඔයාලා. අන්න දැන් අපි මේ දිය ඇල්ල දකිනවා. දැන් මං ඕගොල්ලෝ කරන දේකුත් කිව්වා වතුර තියෙන තැනක් හම්බුනොත්. එහෙනම් ඔන්න අපි බලමු පුතේ අපිට ජලය ලැබෙන ක්‍රම. අපි මේ පින්තූරයෙන් ඕගොල්ලන්ට පේනවා ලස්සන පින්තූර ටිකක්. මොනවද? ගංගා පේනවා, ඊට පස්සේ වැව් පේනවා, ආයේ තව දියැලක් පේනවා, තව වර්ෂාව නේද? වැස්ස එනවා, ඊළඟට ලිඳක් පේනවා. අන්න හරි. ඒවැ තියෙන්නේ මොනවද පුතේ? වතුර. අපි වතුර ගැන කතා කරනකොට වතුරට පාටක් නැහැ, සුවඳක් නැහැ. එහෙම සුවඳ තියෙන වතුර එහෙම ඕගොල්ලෝ දැකලා තියෙනවද? නෑනේ නේද? එහෙනම් මේ වතුරට පාටක් නැහැ, සුවඳක් නැහැ. නමුත් අපි වතුර සංකේතාත්මක වශයෙන් නිල් පාටයි කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. දැන් අපි කවුරු හරි වැඩි හිටියෙක් ඕගොල්ලෝ අහලත් ඇති සමහර විට ලිඳකට හැම එමිලා බලලා කියනවා වතුර ටික නිල් කැටේ වගේ කියලා. ඇහිලා එහෙම තියනවද? ඔව් වතුර ටික නිල් කැටේ වගේ. හරිම ලස්සනයි කියලා. එහෙනම් අපි වතුර යම් කිසි විදිහකට අපිට අඳින්න සිදු වුණොත්, චිත්‍රයකට නගන්න සිදු වුණොත්, අපි චිත්‍රවලට යොදන චිත්‍රයේදී අපි වතුරට යොදන පාට තමයි මගේ පුතා නිල් පාට. එහෙනම් අපි දැන් ජලය අපිට ලැබෙන ක්‍රම අපි කතා කරා. ඊළඟට අපි බලමු අපට ජලයෙන් ඇති ප්‍රයෝජන මොනවද කියලා. පේනවනේ ඔයාලට. වතුර දානවා,
උයනවා, බොනවා, නානවා. ඊට අමතරව තව ගොඩාක් දේවල් ජලයෙන් අපි කරනවා. දැන් ජල ක්‍රීඩා කරන තැනක් බලන්නකො. යබුන් ගහනවා, පීනනවා නේද? ඒවත් අපිට අවශ්‍ය දේවල් ජල ක්‍රීඩා. ඊළඟට තව සත්තුන්ටත් එපාය. සත්තු නාන්න ඕනේ, සත්තුන්ට බොන්න ඕනේ. ඊළඟට මහා පරිමාණයේ ගොවිතැන් කරනකොට පුතේ වතුර අපිට ඒත් අවශ්‍ය වෙනවා. එහෙනම් නැවත සැරයක් අපි බලමු වගා කටයුතු වලට පිසින විටදී ඊට පස්සේ බොණ්ඩ ඊළඟට නාන්න ඔය වගේ තැන් වලදී අපිට වතුර වමනා වෙනවා. එහෙනම් අපි ජලය බොණ්ඩ පටන් බොන්නකොට අපි හොඳ පිරිසිදු ජලය පානය කරන්නට පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපි අද ජලය අර පිරිමහගෙන වැඩ කටයුතු කරන්නත් ඕනේ. ජලය පරිස්සම් කරන්න ඕනේ. විනාශ කරන්න හොඳ නැහැ. ඒක නිසා ජල උල්පත් වහින දේවල් කරන්න හොඳ නැහැ. ජලය අපිරිසුදු කරන්න හොඳ නැහැ. සත්තු ජලයේ තියෙන තැන් වල බඳින්න හොඳ නැහැ. අන්න ඒ වගේ දේවල් කරන්න නැතුව අපි ජලය ඉතා අර පරිස්සමෙන් භාවිතා කරන්නට ඕනේ. එහෙනම් අද දවසේ පාඩම මම අවසන් කරනවා. මගේ පුතාලා දුවලට ආයුබෝවන්.